මේ ඒ ලස්සන වෑන් එක නේවා. හොඳයිනේ. ඔව් කවුද මං කරේ මේක? මේවා ඉදිරි සිංහල කරලා තියෙන. ඉදිරි සිංහල. අඩෝ සිරාට මේ කවුරුද දන්නේ? කතාර කවුරු නැද දන්නේ නේ? අඩෝ ඊ උඹ අඳුරගත්තේ නේ අඩෝ සමාවෙන්න සමාවෙන්න. මේ කමෙන්ට් කරන්න එපා ඔයගොල්ලෝ මම අඳුරගත්තේ නෑ පොඩ්ඩ මේ ලයිට් එකට මු ලස්සන වෙලා තව ටිකක් ඒකයි. ඉතින් thank you මචං. ඉතින් අඩෝ beautiful වාහනයක්. හොඳයිනේ. මොනවාද මේ කළා තියෙන විශ්ව වැඩේ? මේක එකත්තේ 7 සීට් තමයි පිටිපස්සේ තියෙන්නේ. 7 සීට් අමතරව ඉස්සරහ දෙකත් එක්ක 9 එනවා. ඕකේ. ඊට වඩා එහා යන්න ඕන නම් මෙතෙන්ට පිටිපස්සේ 5 සීට් කරලා ඉවෙලා ටිකක් හොඳ ලක්ෂයේ තවත් ලක්ෂයේ සීට්ස් දාලා ඉවෙලා right එතන ඔයගොල්ලෝ මේ ෂේඩ්ස් ටිකයි ලේඅවුට් එක ඔක්කොම ෆුල් වෙනස් කරලා තියෙනවා. අපි ගන්න මේ කියන්නේ මේ පේන්ට් එකවත් ඔරිජිනල් එන වාහනේ ටයර් ලොවිල්වත් ගන්න නැහැ ඔක්කොම අයින් කරනවා. ලෝකේ අඳුනලා තියෙන කලර් පැලට් ඕන එකක් කරන්න ඕන. ඕනයක් කරන්න පුළුවන්. හරි අපිට අනිත් පැත්ත පෙන්නනවා ගිහිල්ලා පොඩ්ඩක්. යා. මේ තියෙන්නේ මේ 2 ටෝන් කරපු එක. ඒ කියන්නේ මේක මේ බෑක් ස්ටයිල් එකට තමයි යා යා ඒ තමයි. අයියා කන්වර්ෂන් එක කරලා තියෙනවා. මේ සීට් එක අපි ලංකාවේ assemble කරනවා. ඒ කියන්නේ මේකේ ලෙඩ එකවත් කුෂන් එකවත් ලංකාවේ මේ කියන්නේ ලංකාවට ඉම්පෝට් කරන්න බෑ. ඒකට අපි කරන්නේ මේකේ පාර්ට්ස් එක ගෙනල්ලා ඉවරලා ලංකාවේ අපේ මෝල්ඩින් මැෂින්ස් පාවිච්චි කරලා අපේ ලේබර්ස් පාවිච්චි කරලා අලුතෙන්ම ලෙඩ එකයි කුෂන් එකයි දෙකම අලුතෙන් දානවා. ඊළඟ වෙලා වොරන්ටි එකක් එක්ක වැඩේ කරලා දෙනවා. ඒකත් එක්ක මේක උඩ හුඩ් ඩිසයින් එක ඒ කියන්නේ අරක තියෙන 100% hand made එකක්. දැන් සමහර කස්ටමර්ස් ඉන්නවා සාමාන්‍යයෙන් මාසයක් විතර බලාගෙන ඉන්න බැරි කට්ටිය ඉන්නවා. දවස් 15 විතර ඇවිල්ලා ටක් ගාලා මේ ඉන්ටීරියර් කිට් එක හයි කරගෙන යන්න පුළුවන්. එළියට මොඩිෆිකේෂන් එක කරගන්න පුළුවන්. බියටිෆුල්. එතන අර කට්ටිය කියනවා චයිනා වලින් එන කෑල්ල හයි කරනවා නෙවෙයි නේ. ඕගොල්ලෝ ඇත්තටම කස්ටමර් ලංකාවේ හදලා තමයි ඔක්කොම ෆිට කරන්නේ. ටෙක් කරනවා. වාව් බියටිෆුල්. දැන් කොච්චර කාලද තිස්සේද එදිරිසිංහ අවුරුදු 30ක් අවුරුදු 30ක් තිස්සේ. 3 decades. ලොකු කාලයක් නේද? තාත්තා පටන් ගත්තේ. right. ඉතින් අපි කට්ටියම ඉතලා වැඩේ කරගෙන යනවා ලස්සනට අලුත් වැඩක්. අපි second generation එක. second generation එක next generation එක වාහන ටික අතර අරන් ඇවිල්ලා. ඔක්කොම අරන් යනවා. නැත්තම් සීට් කවර් එකයි කාපට් එකයි ඉස්සරින්ම දාගෙන හිටියොත් එහෙනම් අපිට දැන් survive වෙන්න බෑ මාකට් එකේ. මේ වගේ අලුත් වැඩක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. උදේට warranty කතාන්දරේ කොහොමද යන්නේ? warranty කියන්නේ මේ වගේ සීට්ස් වලට අපි 2 years warranty දෙනවා. ඊට පස්සේ උනත් ඕනම පාර්ට් එකක් අපි ගාවට ආවොත් එහෙනම් මේකේ ලෙද එකක් ඩැමේජ් වුණත් ඊට ඇතුලේ සර්කිට් බෝඩ් ඕන දෙයක් තියෙනවා. දැන් අවුරුදු 5ක් තිස්සේ කරනවා. එක කම්ප්ලේන්ට් එකක්වත් නැහැ. එකම එක මෝටර් ඉෂුව එකක් ආවා. ඒකත් ඒ කස්ටමර් ඕනට ඇඩ්ජස්ට් කරන්න ගිහිල්ලා ඉවෙලා බිත්ති එක වැදලා ඉවෙලා මොඩි warranty ඉවරයි. දැන් ආයෙ එන්න බෑ බලයන් කියන්නේ නැහැ. ඕන වෙලාවක warranty වුණත් customer service තියෙනවා. 24 hours service එක දෙනවා. සීටර් සීට් එකක් දෙනවා. ඔන්න warranty එක. straight out of the horse's mouth. අවුලට වැඩ දෙන thank you so much for පෙන්වන්නට. අපි ඊළඟ වීඩියෝ එක පෙන්නනවා මේ V8 එකේ special features ටික. එතනක් සර්.